අපේ ගම්වල පන්සල් වල ඉන්නවා හාමුදුරුවෝ සමහරුන්ට බණ කියන්න බෑ. උන්වහන්සේලා දානෙට විතරක් වඩිනවා වෙන කිසිම දෙයක් නැහැ. දායකයෝ බයිනවා නේද? එයා දන්නේ බත් කන්න විතරයි කියලා ඒත් බයිනවා. හාමුදුරුවෝ ගෙදර බණට ඇවිල්ලා 7 දවසේ 3 මාසේ පැය එකමාරයි 2යි 3යි එක දිගට බණ ඉවරයක් නැතුව කිව්වොත් ඒත් බයිනවනේ. එතකොට කියන හාමුදුරන්ට නම් මොකද ඉතින් ගිහිල්ලා සතපෙන ටිකනේ අපි හෙට මිනිස්සු වැඩට යවන්න ඕනේ ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ. ඒත් බයිනවා. හාමුදුරුවෝ 7ට බණට ඇවිල්ලා 7:20ට ඉවර කරලා ගියොත් ඒත් බයිනවා. තව කොයි හරි හොඳ තැනක බණක් බාර අරන් ඇති අපේ බණ එහෙම් මෙහෙම් ගහලා පැන්නා කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා මිනිස්සු එදත් අදත් හෙටත් කවදත් සතුටු කරන්න බෑ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට හැම මොහොතකම කියනවා ඔබ වහන්සේලා හිතන්න ඕනේ මෙහෙම කොහොමද අහං නාගෝව සංගාමි. අපි යුද භූමියට බැස්ස ඇත්තු. චාපාතෝ පතිතෝ සරං යුද භූමියට බැස්ස ඇතාට හතර පැත්තෙන් ඊතල වලින් විදිනවා. අතිවාක්‍යයන් තිතික්කෙස්සන් ඒ ඔක්කොම ඉවසන්න ඕනේ. මිනිසු කියන ඒවත් ඉවසන්නේ එහෙමයි. දුස්සීලෝහි බහුජ්ජනෝ. මිනිසු ගොඩක් දුස්සීලයි. ඒගොල්ලෝ කියන ඒවා ඉවසන්න පුරුදු වෙන්න හරියට යුද භූමියට බැස්ස ඇතා ඊතල පහර කාගෙනත් ඉස්සරහට යනවා වගේ.